सर्व मंगल मांगल्ये शिवे सर्वार्थ साधिके शरण्ये त्र्यंबके गौरी नारायणी नमोस्तुते। श्री गुरुपादभ्यो नमः। श्रीमातरे नमः। श्री महागणेश දිවි හාමුදුරුවන් වහන්සේ ඕගොල්ලෝ ගොඩාක්ම දිව්‍ය ලෝකේ ආදරය කරන දෙවියෝ. ඝන දෙවියෝ ගැන නොදන්න කෙනෙක් නැහැ. ඝන දෙවියෝ ගැන පුංචි මොන්ටිසෝරි යන දරුවෙක්ගෙන් ඇහුවත් මේ ගණේශ කියන්නේ කවුද කියන එක දන්නවා. හොඬ වැලක් තියෙන නිසා අනිත් දෙවියෝ වගේ නෙමෙයි නිසා මිනිසුන්ට මතකය තියෙනවා. නමුත් අද මම ඔබට මේ කියන්නේ ඔබ මේ ආදරණීය ගණේශ ගැන නොදන්නා වූ කාරණා කීපයක්. විශේෂයෙන්ම මම මේ කාරණාව මේ හඬපටය වාතලයට මුසු කරන්නේ විශේෂයෙන්ම වරම්ලාභී දරුවෝ වෙනුවෙන්. වරම් කරන යහන් කරන යහන් වල පහන් තබන වරම් බලාපොරොත්තුෙන් ඉන්න හා වරම් දරාගෙන මේ කටුක මාවත දිගේ ඉදිරියට යන වෙර දරන පයින් දෙපයින් නැගී සිටින්නට උත්සාහ කරන සියලු දරුවන්ට දිව්‍ය තලයේ ප්‍රථම දෙවි නැත්නම් මංගල මූර්තිය කියලා තමයි වේදයේ ඝන දෙවියෝ ගැන සඳහන් වෙන්නේ. බුද්ධියට අධිග්‍රහිත ප්‍රථම මූර්තිය නැත්නම් ඔබ කරන්නා වූ යහන් පහන් හා ඕනෑම කටයුත්තකදී වේදයේ සඳහන් වෙනවා ඝන දෙවියන්ට කන්නලාකාරිය කියලා හෝ පහනක් තබලා හෝ සිහිපත් කරලා හෝ අඩුම ගානේ එක සුළු මන්ත්‍රයක් හරි කියලා උන්වහන්සේව ඒ පූජාසනයට ආගමනය කරලා ඉතිරි වැඩ පටන් ගන්න කියලා. මේ විශේෂයෙන්ම අග්නි හෝමයකදී විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේක කළ යුතුම දෙයක් වෙනවා. ඒක විශේෂයෙන්ම වේදාන්ත පොත්වල සටහන් කරලා තියෙනවා අපේ ඉපැරණි ඍෂිවරුන් වහන්සේලා. නමුත් ඔබ නොදන්න කාරණයක් මම මේ වෙලාවේ කියනවා. මේ ඝන දෙවියෝ කියන්නේ ඔබ හිතන ආකාරයේ දෙවි කෙනෙක් නෙමෙයි. මේ දෙවියාට නැත්නම් මේ දේවතාවුන් වහන්සේට දෙව් පියාණන් වහන්සේට නැත්නම් ඔබේ ආදරණීය ගණේෂ්ට ඕනම ප්‍රകൃතියක තිබෙන අවතාරයකට මූලයකට මූල ධාතුවකට පංචමහා භූත ධාතුවකට Tamanගේ භූතයා වෙනස් කරගන්න පුළුවන් කෙනෙක්. ගලකට ගසකට සුළඟකට වාතයකට අග්නියකට මේ ඕනම ආකාරයකට මේ ආදරණීය ඝන දෙවියන් පෙනී සිටිනවා. නමුත් මේකේ තියෙන අනිත් පැතිකඩ තමයි මේ විශ්ව ධාතුවේ සුන්නත් දූලි කරගන්න බැරි යම් අවියක් තියෙනවාද නැත්නම් යම් අසුරයෙක් ඉන්නවාද සුරයෙක් ඉන්නවාද දෙපණේ දාගන්නට බැරි යම් බලවේගයක් තිබෙනවාද ඉවත් කරන්නට බැරි යම් බලවේගයක් තිබෙනවාද අධර්මයක් තිබෙනවාද අවසානයේදී මේ ඝන දෙවියන් තමයි මේ කාර්ය සඳහා උමා මහේශ්වරී මාතාව විසින් යොමු කරවනු ලබන්නේ. නැත්නම් ගෞරී අම්මා විසින් යොමු කරනු ලබන්නේ. ගණේෂ් නිතරම ගෞරී මාතාව සමයි පෙනී සිටින්නේ. උමා මහේශ්වරී මාතාවගේ අවතාර අතර මේ ගෞරී ස්වරූපය ලක්ෂ්මී ස්වරූපයට සමාන වෙනවා. නැත්නම් සර්ව මංගල මාංගල්‍යයේ ශිවේ සර්වාර්ථ සාධිකේ සියලුම මාංගල්‍ය කටයුතු කරන කිසිදා නොනැසෙන මාංගල්‍ය සූත්‍රයක් සහිත ශිව දෙවියන්ගේ හදවතේ ආදරණීය නෙළුම බඳුයි මේ ගෞරී මාතාව. ගෞරී මාතාව වරම් දරුවන් තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නැත්නම් මේ ගෞරී මාතා ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ ගණේෂ් නැතුව. අනිත් එක තමයි
ගණේෂ් දෙවියන්ගෙන් ඝන දෙවියන්ගෙන් වරම් එන්නේ අති දුර්ලභ ආකාරයට. සමහර අයට එන්නේ නැති තරම්මයි. නමුත් ආශිර්වාදයේ තියෙනවා එක වරමකට පෙරලෙන්නේ ඊටමත් අඩු ප්‍රමාණයකට. මේකට ඔබ බොහෝ සාධක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඝන දෙවියන්ගේ වරමක් ඔබට ලබා ගැනීම සඳහා. මේකත් නෙමෙයි ගැඹුරු කාරණාව. මේ සුර ලෝකේ හා අසුර ලෝකයේ භයානකම දෙවියා තමයි මේ ඝන දෙවියා. නැත්තම් ආතාල පාතාල මහා පරිවාරයක් සහිත යුද්ධ සේනාධි නායකයන්ගේ මහා සේනාධි නායක තමයි මේ ගණේෂ දෙවියා. ඔබ දන්නවා කතරගම දෙවොලේ වැඩ පටන් ගන්නට කලින් කොටින්ම කියනවා නම් සම්බුදු පූජාව දෙන්න කලින් ඝන දෙවියන්ට ආවතේව කරලා ඉවර වෙලා තමයි සම්බුද්ධ පූජාව පවත්වන්නේ. ඊට පස්සේ කතරගම දේවාලයේ වැඩ පටන් ගන්නෙත් මේ ඝන දෙවියන්ට කන්නලව් කළ ඉවර වෙලා. ඒ කියන්නේ එයා ධර්මය පාලනය කරන්නා වූ අධර්මය නසන්නා වූ සියලුම මේ ඝනයා කියලා කියන්නේ අපිත් ඝන ගොඩට තමයි අයිති වෙන්නේ. මනුෂ්‍ය ලෝකේ හා අමනුෂ්‍ය ලෝකේ මේ තුන් ලෝක ධාතුවේම ආරක්ෂකයා නැත්තම් සේනාධි නායකයා සටනට යන සෙන්පතියා ලෙස තමයි ඝන දෙවියෝ නම් කරන්නේ. ඒකයි ගෞරී මාතාව ඝන දෙවියන් තම එකයේම තියාගෙන ඉන්නේ. සියලුම දෙවියන්ට ක්‍රියාත්මක වීමට ගණේෂ අවශ්‍ය වෙනවා. විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, ලක්ෂ්මී මෑණියන්ට, කාලි මෑණියන්ට, මහා භද්‍රකාලී මෑණියන්ට ඕනම දෙවි කෙනෙක්ට ක්‍රියාත්මක වීම සඳහා මේ කාලි මෑණියන්ගේ ක්‍රියාත්මක වීම ගැන මම පස්සේ සඳහන් කරන්නම්. නමුත් අපි කතාව ගණේෂ්ගෙන් පටන් ගමු. මේ ගණේෂ නැතුව මේ කිසිම දෙවි කෙනෙක්ට ක්‍රියාත්මක වීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. මොකද මෙයා තමයි පාර සුද්ධ කරලා චෙක් කරලා ආරක්ෂාව හරිද කියලා බලලා ඒ අදාළ දෙවි කෙනා ඔබගේ යහන් තලාවට වැඩමවන්නේ. ඒ නිසා ගණේෂ කියන්නේ සුළුපටු ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ගණේෂ කියන්නේ මම දකින්නේ මුළු විශ්වයම. මුළු විශ්ව ධාතුවම ගණේෂ හැටියට මම දකිනවා. ඒ නිසා ඝන දෙවියොත් එක්ක ඕගොල්ලෝ ආදරණීය ගණේෂ හැටියට ඒ දිගටම මේ ක්‍රියාකාරකම පවත්වාගෙන යනවා නම් එහෙම කරාට කමක් නැහැ. නමුත් ගණේෂ් කියලා කියන්නේ දෙපැත්ත කැපෙන අවියක් වගේ. අධර්මයේ දුටු තැන සියල්ලම උන්වහන්සේ විසින් විනාශ කරනු ලබනවා. ඔබගේ මනසේ තිබෙනා වූ මෝහ පටල, ද්වේෂ පටල, රාග පටල, ක්ලේශ පටල මේ සියල්ලම විනාශ කරනු ලබනවා ඝන දෙවියන් විසින්. ඒ නිසා වරම්ලාභී දරුවන්ට මම මගේ ළඟට එන වරම්ලාභී දරුවන්ට විශේෂයෙන්ම උපදෙස් දෙනවා මේ ඝන දෙවියන් පිළිබඳ සාධනා කිහිපයකින්. රහසිගත සාධනා හා භාවනා කිහිපයකින් මම ඉස්සල්ලාම මේ වරමේ තිබෙනා වූ බලය උඩට ගන්නේ ඝන දෙවියන් හරහා. ඒ වගේම ඔබ දන්නේ නැති වුණාට ඝන දෙවියන්ගේ අවතාර විශාල ප්‍රමාණයක් තියෙනවා. දහස් ගණනක් තියෙනවා. ඒ අතරින් උග්‍ර ගණේෂ, රුද්‍ර ගණේෂ, දේව ගණේෂ, කාල ගණේෂ, බහිරව ගණේෂ, ආකාශ ගණේෂ, බුද්ධි ගණේෂ, ත්‍රිකාල ගණේෂ මේ වගේ ඔබ නොදන්නා වූ බොහෝම විශාල පුළුල් පරාසයකට මේ ඝන දෙවියන්ගේ බලය පැතිර පවතිනවා විශ්වයේ පුරාම. ඒ නිසා උමා මහේශ්වරී මාතාව හෙවත් ගෞරී මාතාව ක්‍රියාත්මක වෙන්නේ ඝන දෙවියන් ඉල්ලීමක් කළහොත් පමණයි. නැතිනම් ඝන දෙවියන් අනක් දුන්නොත්, ඝන දෙවියන් යමක් අනුමත කළොත් විතරයි මේ බැතිමතාට උමා මහේශ්වරී මාතාවගේ ඇල්ම බැල්ම ලබා ගන්නට පුළුවන් වෙන්නේ. කවුද උමා මහේශ්වරී මාතාව? මම ඔබට නැවත මතක් කරනවා. මහා භද්‍රකාලී, සරස්වති, ලක්ෂ්මී කියන ත්‍රිමූර්තියම විදහා පාන්නේ මේ ගෞරී මාතාව විසින්.
ඉතින් මම අද කතා කරන්න යන මාතෘකාව තමයි මේ ඝන දෙවියන්ගේ උග්‍ර බලය පිළිබඳව. මේ බලය කිසිම දෙවි කෙනෙක්ට බ්‍රහ්මයෙක්ට නසන්න බැරි නොනැසිය හැකි බලයක් සහිතයි. ඔබට යම් බාධාවක් තිබෙනවා නම් ඔබට අන්තිම තුරුම්පුව තමයි ඝන දෙවියන්. මේ ඝන දෙවියන්ගේ ඉන්නවා පරිවාර දේව බලකායක් ඊටාම උග්‍රයි. උග්‍ර ස්වරූපයෙන් තමයි ඒගොල්ලෝ පෙනී සිටින්නේ. නමුත් මෙයාලා පෙනී සිටින්නේ රූපාකාරයෙන් පෙනී සිටින්නේ කුඩා දරුවන් වගේ. හරියට බාල ලලිතා ත්‍රිපුර සුන්දරිය වගේ. කුඩා දරුවන් හැටියට පෙනී සිටින්නේ සාමාන්‍ය ජනතාවට හෙවත් සාමාන්‍යයෙන් භූත ලෝකයට මේ අයගේ ප්‍රකෘති රූපය දැක්කොත් ඇත්තටම එවලේ මුත්‍රා පහ වෙන තරමට භයානකයි. ඒ නිසා මේගොල්ලෝ කුඩා දරුවන් ලෙස රූපකාය මවාගෙන නැත්නම් වෙනස් කරගෙන තමයි ඔබ ඉදිරියට පැමිණෙන්නේ. ඒ පැමිණෙනකොට තමයි ඔබ කියන්නේ මගේ ලව්ලි ගණේෂා, ආදරණීය ගණේෂා, මගේ ස්වාමි පුරුෂයා වගේ ගණේෂා, නැත්නම් මගේ යාළුවා වගේ, මගේ කන කෑම එක බෙදා ගන්න මගේ අඹ යාළුවා වගේ කියලා ඔබ ගණේෂා නම් කරන්නේ ඒකයි. නමුත් යම් විපතකදී යම් බන්ධනයකදී ඔබගේ වරමේ යම් ප්‍රශ්නයකදී ඔබට කිසිම දෙවොලකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ඔබේ නඩුව නැත්නම් ඔබගේ ඉල්ලීම මේ මහා ඝන දෙවියන් වෙත යොමු කළොත් දින කිහිපයක්, පැය කිහිපයක් යනට මත්තෙන් ඔබට පිළිතුරු ලැබෙනවා. හැබැයි මේ පිළිතුරු හැම කෙනෙක්ටම ලැබෙනවා කියලා මට කියා ගන්න බෑ. ඔබ සසරින් සසර භවයෙන් භවය ආත්මෙන් ආත්මය උන්වහන්සේ සමග තබාගත්තා වූ සම්බන්ධතාවය මත තමයි මේ බල කැඩීම නැත්නම් වින බන්ධන කැඩීම, කර්ම බන්ධන කැඩීම වේගය අපිට තීරණය කරන්න පුළුවන්. ඔබ ඝන දෙවියන් සමග තිබෙන්නා වූ කර්ම බන්ධනය නැත්නම් ඔබගේ තියෙන ආදරණීය භව උන්වහන්සේගේ හදවතේ ඔබ ඉන්නවාද නැද්ද කියන එක මතයි තීරණය වෙන්නේ. ඔබේ ඉල්ලීමට ඝන දෙවියෝ සවන් දෙනවාද කියන එක. මම ඊළඟ වැඩසටහනකින් ඔබට කියා දෙන්නම් මේ ඝන දෙවියන්ගේ විවිධ ස්වරූපවලට විවිධාකාරයෙන් අපි පුද සත්කාර කරන්නේ කොහොමද? තමන්ගේ යහන් තලාවේ ස්වරූපය ස්වභාවය මත, තමන්ගේ වරමේ ස්වභාවය මත, තමන්ගේ වරමේ තියෙන ශක්තිය මත මේ ඝන දෙවියන් විවිධ ස්වභාවයෙන් මේ ඝන දෙවියන්ගෙන් උපකාර ලබාගත හැකි ක්‍රම පිළිබඳව මම ඔබට ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න කැමතියි. සති දේවී ශක්ති පීඨයේ ඔබගේ ආදරණීය වරම්ලාභීන්ගේ මහගෙදර යක්කල සිට මම ඔබ අමතන්නේ මාතා ශිවගාමී. ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩාක් කල් මං යඬව හිටියා. නැවතත් මගේ හඬ ආදරණීය ගණේෂ සමග අවදි වෙනවා. ඔබ හැම කෙනෙක්ටම ඉදිරි සතිය සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වස්ති සිද්ධම්.